Hi guys, good morning. උදේ පාන්දර 5යි වෙලාව කට්ටියම රෙඩි වෙලා ඉන්නේ. ඉතින් යාළුවෝ ඔක්කොම අපේ ගෙදරට ආව වෙලාවටම. ඉතින් අපි පොඩි කෝෆි එකක් බීලා ගමන පටන් ගන්න යන්නේ. අද අපි කොහෙද යන්නේ? Mount Remarkable National Park එකට තමයි යන්න හදන්නේ. ඒකේ තියෙනවා trails කීපයක් සහ මේ hikes කීපයක්. ඉතින් ඒක කරන්න තමයි අද යන්නේ. හෙට දවසේ තියෙනවා අපිට York Peninsula cover කරන්න. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඔයාලට පෙන්නන්න මොනවද කරන්න තියෙන්නේ, මොනවද අපි කරන්නේ, කොහොමද ඔයාලත් එහෙම වගේ trip එකක් යන්නේ කියලා. Good morning යාළුවනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ලෝඩගේ විලේජ් එකට. ඉතින් හිමිදිරි උදෑසන අපි ඊරත් අරගෙන අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ලෝඩගේ අයිස්ක්‍රීම් කන්න. ඉතින් උදේ 9 වෙලාව අපි ඇවිල්ලා තියෙන්නේ ලෝඩා කියන සබබ් එකට. අපිට අද තියෙනවා පැය 4ක රයිඩ් එකක්. ඉතින් 4ක රයිඩ් එකෙන් දැන් 3ක් විතර ඉවරයි. තව පැයක් විතර තියෙන්නේ Mount Remarkable National Park එකට යන්න. ඉතින් මේක පොඩි විලේජ් එකක්. මේක හිස්ටරි එක කිව්වට පස්සේ මේක හැදිලා තියෙන්නේ ගම් වතුරත් එක්ක මිනිස්සු ඇවිල්ලා තමයි. ඒක දන්නේ නැහැ මම. ඒක කට් කරලා දාමු. මේ තියෙන්නේ අපි ආපු වාහනේ. අපිට සිම්බා කාහාය එක ස්පොන්සර් කරා. Thank you. So that was a f***ing lie. තව කිලෝමීටර් 12ක් විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඇලිගේටර් ගෝජ් ට්‍රේල් එකට. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ Mount Remarkable National Park එකට එන්ටර් වෙන තැන තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන් ඇලිගේටර් ගෝච් පාක් එකට, කාර් පාක් එකේ අපි ඉන්නේ. අපි දැන් අපි ගන්න යන්නේ නැරෝ හයික්ස් කියන හයික් ට්‍රේල් එක තමයි අපි ෆලෝ කරන්න ඉන්නේ. ඒකත් එක්කම අපි ඇලි ලුක්අවුට් කියන එකට ගිහිල්ලා ඒකත් බලාගෙනම ඊට පස්සේ ගෝච් ලුක්අවුට් බලලා එහෙමම අපි නැරෝ හයික්ස් ෆලෝ කරන්න තමයි ඉන්නේ. මේ හයික් එක සාමාන්‍යයෙන් 2 hours return time එකක් තියෙනවා. 2 kilometers වගේ පොඩි හයික් එකක් තමයි මේ කරන්න අපි ඉන්නේ. අපි දැන් මේ Mount Remarkable National Park එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. දැන් ට්‍රේල් එක පටන් අරන් තියෙන්නේ. මෙතන විශේෂත්වය තමයි මේ rock formation එක ඔයාලා බලන්න පුළුවන්. නිකන් ස්ථාර විදිහට තමයි තියෙන්නේ. ලස්සන rock formation එකක් තියෙන්නේ. ඒක හින්දා තමයි මේකේ ලස්සන තියෙන්නේ සහ විශේෂත්වය තියෙන්නේ අනිත් තැන් වලට වඩා. ඉතින් බලන්නකෝ මේ rock formation එක නිකන් ඇත්තටම ස්ථාර තියලා වගේ තමයි හැදිලා තියෙන්නේ. ඇත්තටම අපි දැන් ඉන්නේ ග්‍රෑන්ඩ් කැනියන් එක. ඒකේ රොක් ෆෝමේෂන් එක අවුරුදු ඒ කියන්නේ දහස් ගාණක් තිස්සේම ඩිපොසිට් වෙලා හැදිච්ච රොක් ෆෝමේෂන් එකක් තමයි මේ වටේම තියෙන්නේ.
ඉතින් මේ ට්‍රේල් එකේ අපිට යන්න තියෙන්නේ කැන්යන් එක through. එතකොට අපි බලමු ඉස්සරහට තව ඒ වගේ මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් අද ලොකු රස්නේ දවසක් නෙමෙයි. ටිකක් සීතල දවසක්, ලොකුවට සීතලකුත් නැහැ. ඉතින් මේ රොක්ස් වලින් වට වෙලා තියෙන, ගස් වලින් වට වෙලා තියෙන මේ ට්‍රේල් එක හරිම ලස්සනයි. සහ මේ ගලාගෙන යන වතුර පාරත් එක්ක ඒ දැනෙන සිසිලසත් එක්ක ඒ ලැබෙන නිදහස, ඒ වගේම අපි වර්ක් ලයිෆ් එකෙන් මිදිලා මේ වගේ නිවාඩුවකට මේ වගේ යන ගමනක තියෙන ඒ රිලැක්සේෂන් එක කියලා නිම කරන්න බෑ. මෙතන ගොඩක් රොක්ස් තියෙනවා. ඉතින් හරිම ටිකක් වයයි ඒත් හරිම ආසාවෙන් යනවා. ඔයාලා තප්පරයක් ඉන්න බලන්න. කොහොමද වන්නේ වටේ තියෙන ලස්සන? කොහොමද මං ඉන්න තැන? මේක හැදිලා නිකන් තියෙන්නේ ලස්සනට ගුහාවක් වගේ. මාරි ස්ට්‍රක්චර් එකක් මෙතන තියෙන්නේ අනිත් තැන් වල වඩා ටිකක් වෙනස්. ගොඩක් ස්ට්‍රක්චර්ඩ් වෙලා තියෙන්නේ. ලොකු හේවණක් තියෙනවා. ඉතින් ලංකාවේ වගේ නම් මේක මොකක් හරි මෙඩිටේෂන් වලට හරි මොකක් හරි දෙකට යූස් කරන්නේ නැති. හැබැයි මේක මේ රටේ හින්දා තාම කිසිම දෙයකට යූස් වෙලා නැතුව ඇති. හැබැයි අපිට කියන්න බෑ ඉතින් ඒ ඉස්සර කාලේ මොන දේවල් වලට මේවා යූස් කරාද කියලා. ඉතින් ඒක නිකන් මිනිස්සු හදපු දෙයක් වගේ තමයි හැදිලා තියෙන්නේ ලස්සනට. ඉතින් මේක හරි විශේෂයි. ඉතින් දියසීරාවක් හිමීට උඩින් වැටෙනවා. ඉතින් හරි නිස්කලංක, හරි ලස්සන, හරි නිදහස් තැනක්. මේ වලට පේනවා නේද? මේ ගස්වල කෑලි ඉතුරු වෙලා තියෙන්නේ අලු වෙලා තනිකර කළු පාටට. ඉතින් ඒ මොකද හේතුව කිව්වොත් ලැබුගිනි තමයි හේතුව. ඕස්ට්‍රේලියාව කියන්නේ ලැබුගිනි අධික රටක්. ඉතින් මේ වනාන්තරේ ගොඩක් වියලි බව හින්දා සහ ලැබුගිනි වල තියෙන සම්භාවිතාවය හින්දා ගොඩක් ලැබුගිනි ඇති වෙනවා. ඉතින් ඒ වල ඉතුරුණු ගස් කෑලි තමයි මෙතන තියෙන්නේ කළු පාට වෙලා. හැබැයි ඉතින් කාලෙත් එක්ක මේ ගස් අලුතෙන් හැදෙනවා. ඉතින් මේ වනාන්තර කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් ස්වාභාවික විපත් වලට අපිට කරන්න දෙයක්වත් නැහැ, වළක්වන්න විදියකුත් නැහැ. ඉතින් ඒකත් මට කියන්න ඕන නම් නැවතිලා. පේනව නේද? මේක නැරෝ ට්‍රේල් එක කියලා තමයි මේ ට්‍රේල් එකේ නම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා නැරෝ පාත් එකක් තමයි තියෙන්නේ. මේ ඇලපාර දිගේ යන්න. ඉතින් මෙතනත් හරි ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ගොඩක් ප්‍රසිද්ධ. මෙතෙන් එන කට්ටිය මෙතන ෆොටෝ ගන්න මිස් කරන්නේ නැහැ. ඉතින් මේක දිගේ අපි යන්න තමයි යන්නේ. ඉතින් මේ ඇලපාරත් එක්ක මේ වගේ ෆ්ලැට් පාත් එකක් තමයි දැන් නම් තියෙන්නේ අපිට. රොක්ස් තියෙන හරිය පහු කරා. ඉතින් මේ හරිය ගස් ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ ළඟදී ආපු ලැබුගින්නට. Hi. පෞගිය සති දෙකේ සවුත් ඔස්ට්‍රේලියාවට ෆ්ලඩ් වෝනින් ආවා. මේකට කියන්නේ ෆ්ලඩ් වේව්. මේක තමයි ෆ්ලඩ් එක. ඉතින් මට මීට වැඩිය දෙයක් අපිට කරන්න පුළුවන් නේද? In the still of the night when it's quiet, we dare the sky. පැත්තෙන් අපිට පේනවා දැන් පරාක්‍රම සමුද්‍රය. අපි මේ ඇත්තටම පොළොන්නරුව පැත්තට යන ගමන් ඉන්නේ. අපි අද ගල්ලියාරේ යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. වන්දනා ගමනක් යන්නේ. ඔව් මේ සුදු වැඳන් ඉන්නේ ඒක තමයි. සුදු වැඳන් ඉන්නේ. When it's quiet, we dare the sky. Run, 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 Dad, run. Yeah, we dance the night in the sky, in the still. අපිට මවුන්ට් රිමාර්කබල් නැෂනල් පාර්ක් එකේ ඉඳලා ආව පෝට් පිරිවලට. පෝට් පිරිවල තියෙනවා කෝල්ස් කේමාර්ට් හැම එකක්ම. ඉතින් මෙතනින් ග්‍රොසරි ටිකක් අරගෙන මොකද හෙට දවසේ පබ්ලික් හොලිඩේ එකක්. ඉතින් දැන් පැක් කරගෙන යන්න තමයි හදන්නේ හොටෙල් එක. ෆස්ට් නයිට් එක ගත කරන්න.
මේ මොටෙල් එකේ තමයි අපි ලාස්ට් නයිට් එක ගත කරේ. ඉතින් අපි ඇවිල්ලා මේකේ පූල් එකක් තියෙනවා. පූල් එකේ පොඩ්ඩක් ස්විම් කරලා පූල් එකේ වැඩි වෙලා ඉන්න හම්බුනේ නැහැ මොකද ටිකක් සීතලයි. ඉතින් මේ පහවදා උදේ තමයි අපි දැන් පිටත් වෙන්න යන්නේ. දැන් හරියටම වෙලාව 7:00 විතර ඇති. ටිකක් උදෙන් යන්න වෙනවා මොකද අද ලොන්ග් ට්‍රිප් එකක් තියෙන්නේ. අද යෝක් පෙනින්සිලා වලට යන්න වෙනවා. ඒ කියන්නේ රට යට යන්න වෙනවා. ඉතින් අපි කලින් පිටත් වෙන්න හදන්නේ. ඔක්කොම රෙඩි. අපි ටිකක් පරක් වුණා. ඉතින් දැන් යන්න තමයි හදන්නේ. හරි ළමයි මේ අපි පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. මේ මයික් එක දෙනගෙන පොඩි සින්දුවක් කියන්න ඕනේ. සිරවලා නැවතිලා තිනම් සීමාවක නිදහසේ ඉලිලා යම් එකරැනක මම නම් ගඟේ පහිනවා. වතුර බීලා මැරෙනවා. හුස්ම ටිකක් හිර වෙනකොට කොට පීනනවා. රෙල්ලට බෙල්ල තියෙනවා. ජීවිතේ පා කියනවා. කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා. මිහිරිපානේ පදවඩ ගහලා Baba, black sheep, have you any wool? Yes sir, 3 bags full. Yes, I want to have my breakfast, please. Let me eat, let me eat, let me eat, let me eat. ඇහෙනවා ඕ හිනවලට පනක් තියෙනවා. Morning everybody. morning යාළුවනේ. අපි කඩිනවලට ආවට පස්සේ අපිට හම්බුණා මූදු ශක්නුන් ඒ වගේම අපේ යක්ෂු ඊයේ ෆස්ට් ඩේ එකේ වැඩ දීලා අද සෙකන්ඩ් ඩේ එකේ තමයි අපිත් එක්ක ජොයින් වුනේ. යෝක් පෙනින්සිලා යන්න තමයි අපි හදන්නේ. හරි පැය 3ක ඩ්‍රයිව් එකකින් පස්සේ ආවා ඩිල්බා ගූරන්ලා ඉන්නස් නැෂනල් පාක් එකට. මේ විසිර සෙන්ටර් එකෙන් ගත්ත මේ මැප් එක. මෙතන කොළ පාටට පේන්නේ ඒ ෆුල් නැෂනල් පාක් එක. ඒ යෝක් පෙනින්සිලා ඒරියා එකේ අන්තිම සවුත් පැත්තට වෙන්න තමයි මේ නැෂනල් පාක් එක පෙරලා තියෙන්නේ. නැෂනල් පාක් එක වටේට තියෙනවා බීචස් ගොඩක්. ඉතින් අපි මෙතනින් දකුණු පැත්තෙන් පටන් අරගෙන ටික ටික වටේට තියෙන ඩෙස්ටිනේෂන්ස් වලට යන්න තමයි හදන්නේ. පළවෙනි ස්පොට් එක විදියට අපි ලුකවුට් එකට යනවා. ඊට පස්සේ ලයිට් හවුස් එකට යනවා. ඊට පස්සේ එහෙමම හරි බීච් එකක් හොයාගෙන එන්ජොයි කරලා යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ප්‍රසිද්ධ ලුකවුට් එකක්. ඔයාලට පේනවා ලස්සන පේනවා view එක. ඒ වගේම මේ පාරේ ඉඳලා ගොඩක් අය ෆොටෝස් ගන්නවා. ඉතින් මේක හරි ෆේමස් ස්පොට් එකක්. ඔයාලා මෙතෙන්ට આવොත් අනිවාර්යෙන් මිස් කරගන්න එපා. Welcome to Inas National Park.
කේප් ස්පෙන්සර් ලයිට් හවුස් එකට ඔයාලට ඈතින් පේන්නේ කේප් ස්පෙන්සර් ලයිට් හවුස් එක. ඉතින් කේප් ස්පෙන්සර් ලයිට් හවුස් එකට යන පාර හරි ලස්සනයි. බීච් සයිඩ් එකත් එක්ක බීච් එකත් එක්ක තමයි පැරලල් තියෙන්නේ පාත්වේ එක. ඉතින් මෙහි බීචස් මාර ලස්සනයි. නිල් පාටයි. ගෝඩ රැලි නැහැ. හරි කාම්. මිනිස්සු නැහැ කවුරුත් නැහැ අතරම. ලොන් වීකෙන්ඩ් එකක් කරලා එච්චර ලොකු කවුඩ් එකක් නැහැ. ඉතින් එන්න මොන තැනක් තමයි මේක. ලස්සන views ටිකක් තියෙනවා. ලස්සන ෆොටෝස් ගන්න. අපි බලමු ලයිට් හවුස් එකට ගිහිල්ලා. මල්ලි දැන් රෝඩ් එකක් යවන්න හදන්නේ. රෝඩ් එකේ ප්‍රොඩියුසර්ස් ඇඩ් කරන්න වීඩියෝ එකට. ලයිට් හවුස් එකට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද ලස්සන? ලස්සන බීච් එකක් වටේ ලස්සන මුහුදක් වටේට තියෙනවා. views ලස්සනයි. ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. මේ ඉන්නේ මූදු. මේ ඉන්නේ සකුන්. මොකද හිතෙන්නේ ඔයාලා මේ ට්‍රිප් එක දෙවෙනි දවසේ ඉඳන් තමයි අපිත් එක්ක ජොයින් උනේ. මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම හොඳ අපිට ඊයේ එන්න බැරි වුණා ගැන ඇත්තටම කනගාටුයි. නමුත් අද දවසේ ඉඳලා අපි උදේ ඉඳලා ජොයින් වුණා ඔයගොල්ලොත් එක්ක යෝක් වෙනසිවුලා එන්න. ඉතින් දැනට හොඳයි. තව තියෙනවා අපිට බලන්න යන තැන් කීපයක්. අපි බලමු සකුන්ගේත් අදහස් කොහොමද කියලා. ඔව් ඇත්තටම අපිට ඊයේ එන්න බැරුණා. උදේම තමයි අපි පිටත් උනේ. ඉතින් හොඳ ඩ්‍රයිව් එකක් තිබ්බා. කිලෝමීටර් 250ක් වගේනේ අපි ඩ්‍රයිව් කරා උදේ ඉඳන්. scenic views all view points තිබ්බා, lookout තිබ්බා. දැන් අපි ඇවිල්ලා ඉන්නෙත් ඒ වගේ තැනකට. ඉතින් මං හිතනවා ඉස්සරහටත් හොඳ ප්ලේසස් එකක් හම්බෙයි කියලා. අපි දැන් මේ ඉන්න තැනට කියන්නේ ඉන්වෙස්ටර් ස්ට්‍රේට් ශිප්රෙක් ට්‍රේල් කියලා. අපි මේ නැෂනල් පාර්ක් එක ඇතුලේ මේ ලයිට් හවුස් එක ගාවට ඇවිල්ලා මෙතන තියෙන වීව් එක බැලුවා. හරිම ලස්සනයි. මෙතන එහා පැත්තේ ඔයගොල්ලන්ට පේනවා ඇති ක්ලිෆ්ස් එක මුහුද තියෙනවා. හරිම ලස්සනයි. මෙතන ඉඳලා බලාගෙන ඉන්න හිතනා ටික වෙලාවක් නිකම් භාවනාවක් වගේ. ඇත්තටම ලංකාවට වඩා තියෙන වෙනස තමයි මේ මුහුදේ එහෙම ලුණු ගතිය, මේ මුලඟේදී ලුණු ගතියක් නැහැ. ඒ වගේම හියුමිඩිටිත් නැහැ. ඒ හින්දා මට නම් හරිම පහසුවක්, හරිම සිසිලසක් තමයි දැනෙන්නේ. ෆයිනල් ඩෙස්ටිනේෂන් එක මූන්ටා බේ. දැන් තමයි ආවේ. ලොකු ඉදිරියක් තියෙනවා. සන්සෙට් එක නම් ඉවරයි. හරුද වෙන්න තා කිසි වෙලාවෙ තියෙන්නේ. මේ තියෙන්නේ මූන්ටා බේ.
එහෙනම් දැන් ට්‍රිප් එක අපි ඉවර කළා. දැන් ගෙදර යන්න තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. ඉතින් කට්ටිය හැමෝටම බයි කියන්නයි වෙන්නේ. ඉතින් අපි ආයි දවසක හම්බ වෙමු මේ වගේ ට්‍රිප් එකකින්. එතකන් බයි යාළුවනේ. හරි යා